channel. ඉතින් ඔන්න අපි අද ඇවිල්ලා ඉන්නේ කෝබේ නගරයේ ටිකක් උඩින් තියෙන රොක්කොසන් කියන කන්ද බලන්න. ඉතින් මේ කන්දේ තියෙන විශේෂ තැන් කීපයක් බලන්න තමයි අපි ආවේ. අපි එද්දිත් මෙතෙන්ට හිම වැටෙනවා. රොක්කෝ කියන කන්දට දැන් ජපන් ජාතිකයෝ සන් කියන ගෞරව නාමය එකතු කළා තමයි රොක්කොසන් කියන එක ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ගොඩාක් ලස්සන වීව් එකක් මට පිටිපස්සෙන් තියෙනවා. හරිම ලස්සන ප්ලේස් එකක්. ගොඩාක් ජපන් ජාතිකයෝ අතර ප්‍රසිද්ධ තැනක්. ඉතින් මේ විදිහට තමයි වීව් එක පේන්නේ. හිම වැටෙනවා. මේ සීත කාලේ අවසානම හරියන යන්නේ. ඒ වුණාට ගොඩාක් හිම වැටෙනවා. 부산 사람이라서 나 진짜 너무 더 신난 것 같아. 됐다. මේ තියෙන්නේ ඔමියගි ෂොප් එකක්. මේකේ තියෙනවා එක එක කෑම ජාති, එතකොට විසිතුරු භාණ්ඩ. ඒ විතරක් නෙමේ මේ රොක්කොසන් කන්දේ නම ගහපු ටී-ෂර්ට්ස්, බෑග් ඒ වගේ නොයෙකුත් දේවල් මේකේ තියෙනවා. ජපානෙට වගේම මේ ප්‍රදේශයට ආවේනික රස කැවිලි එක එක කෑම ජාති මෙතන තියෙනවා. මේ කන්ද බලන් එන අයට මතක සටහනක් විදිහට මෙතන තියෙන ඕනම දෙයක් මිලදී ගන්න පුළුවන්.
වෙන මොන හරි ගමු. අපි ගත්තු ඔමියගේ එකක් කාලා අපි දැන් වෙන ප්ලේස් එකට යන්න තමයි හදන්නේ. බලමු. ලංකාවේ මේ රසයි එක. කිරි රසයි. මෙන්න මෙහෙම පැකට් නේ. ගොඩක් තියෙනවා. රසයි එක කිරි රසයි. තාම ඉවරයි. අපි දැන් වෙන තැනකට යන්නේ. මේ රොක්කොසන් කන්ද රනින් හයිකින් වගේ දේවල් වලට ගොඩක් ප්‍රසිද්ධයි. ඒවට සහභාගී වෙන්න විදෙස් රටවල් වලින් පවා කට්ටිය මේ කන්දට එනවා. මේ කන්දේ උඩ ඉඳලා ටිකක් පල්ලෙහාට යද්දී පන්සලක් හම්බුණා අපිට. ඒ පන්සල හදන ගමන් තමයි තියෙන්නේ. කියන්නේ උඩ කොටසක් හදනවා. මේ විදිහට තමයි තියෙන්නේ. මම පෙන්නන්නම්. අර ඉන්න උඩ. ඉන්න උඩ. ඊට පස්සේ අපි ගියා ඒ කන්දෙම තිබ්බ ෆුඩ් කෝනර් එකකට. Hi guys, අපි ආවා කන්න. අද මම වෙනසකටත් එක්ක ජැපනීස් ඩිෂ් එකක් තමයි ඕඩර් කළේ. මුලින්ම බලමු මේකේ තියෙනවා. මුලින්ම තියෙනවා සුප් එකක්. මිෂිසිරෝ තමයි මේකේ නම. ඊට පස්සේ තියෙනවා රාමු පිකල් එකක්. ඊට පස්සේ රයිස් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ග්‍රිල් චිකන් එකක්. ස්ටයිල් වෙජිටබල් එකක් තියෙනවා. ඒ වගේම ඉස්සෝ ෆ්‍රයි කරලා තියෙනවා. ඒ වගේ මෙනු එකක් තමයි තියෙන්නේ. එහෙනම් අපි try කරලා බලමු. මේක රස මට කියන්න තේරෙන්නේ
5歳、10歳からもうゲームして、ABC の羅列を分かってほしい。逆にそうこなければ、酒とかもうつの入られてないんですよ。エクセルの朝も知ってる人ね。でもそういう上その瞬間のレベルじゃないっていやあるな。それから言ってて私はうつ言ってるんじゃないっていう。එහෙනම් ගයිස් මෙතනින් vlog එක ඉවරයි. ආයෙම දවසක හම්බෙමු. ඔයාලා එහෙනම් සතුටින් පරිස්සමින් ඉන්න. සරණයි.